ඒ ලග්න හතරට හොද්දම හොඳ කාලයක් තමයි ඉස්සරහට එන්නේ. මේ දරුවන්ගේ බලාපොරොත්තු කාරණා තිබුණා නම් ගෙවල් දොරවල් හදාගන්න, යාන වාහන ගන්න, දියුණුව සම්බන්ධව ඒ දරුවන්ගේ සියලු කාරණා ඉෂ්ට වෙන සුබ කාලයක් තමයි ඉස්සරහට එන්නේ. ඒ ලග්න හතර තමයි මම කෙම් ක්‍රමයක් කියලා දෙන්නම්. මේ කෙම් ක්‍රමය කරා කියන්නේ කෝටිපතියෙක් වෙනවාමයි. මේක බදාදා දවසක සවස 6ට දත කට මැදලා මූණ සෝදලා පිරිසිදු වෙලා ප්‍රාර්ථනා කරලා ලුණු සුවල්පයක් අරගෙන මම මේ කියලා දුන්න කෙම් ක්‍රමය මම අර ඉස්සලා කියපු සුබඵල ගෙන දෙන ලග්න හිමියෝ හතර දෙනා අනිවාර්යයෙන්ම කරන්න. ඒ දරුවන්ට ඒ කෙම් ක්‍රමය කරා කියන්නේ ලොතරැයි වාසනාව තියෙනවා. අනිවාර්යයෙන්ම ඒ දරුවන්ගේ ඒ වාසනාව දෙගුණ තෙගුණ වෙනවාමයි. ඒත් එක්කම අනිත් දරුවොත් මේ කෙම් ක්‍රමය කරන්න. ඒ දරුවෝ සල්ලි හොයාගෙන යන්න ඕනේ නැහැ. සල්ලි ওই දරුවන්ව හොයාගෙන එනවා. මිනිස්යාට උපන්දා සිට මිය යන තෙක් සුබ හෝ අසුබ ප්‍රතිබල මිනිස්යාට ඒ ග්‍රහචාරය හරහා ලැබෙනවා. මිනිස්සෙකුට ග්‍රහචාරයෙන් ලැබෙනවා නම් අසුබ ශක්තියක් අඳුරු බලවේගයක් තියෙනකොට දියුණුව නැහැ. සතුට සැනසීම නැහැ. ඒ දරුවගේ කියන්නේ ජීවිතයේ ශක්තිමත් භාවයක් නැහැ ඒ දරුවට. ඉතින් අඳුරු බලවේගයක් මිනිස්සෙකුට ආවම විශ්වයට අපි මුදා හරින හඬ පිරිත් වෙන්න පුළුවන්, ශ්ලෝක වෙන්න පුළුවන්, යාඥා වෙන්න පුළුවන්. ආගම අදාළ නැහැ. මොකද බෞද්ධ ආගමික නම් අපි පිරිත් තියෙනවා, බෝධි පූජා තියෙනවා, අපි ඒ කටයුතු කරනවානේ. ඉතින් අපි මේ දේවල්ුත් එක්ක විශ්වයට සම්බන්ධ වෙනවා. මොකද අපි අපේ හඬ තමයි විශ්වයට නිකුත් වෙන්නේ. ඉතින් ඒ විශ්වයට ඒ මුසු වෙන ශබ්දය හරහා තමයි ඒ අඳුරු බලවේග නැති වෙන්නේ. ඒ සියලු දේවල්. ඉතින් ඒ සුනාමි රළ ආවට පස්සේ අපේ බුදු පිළිම වහන්සේලාට කිසිම හානියක් වුණාද? නැහැ. ඔච්චර ලොකු මහා විනාශයක් වෙලා ගෙවල් දොරවල් කඩාගෙන ගියා, මිනිස්සු නැති වුණා. එතකොට කෝච්චියක් හිටන් පෙරලිච්ච අවස්ථාවක් තිබුණානේ. ඉතින් ඒ අවස්ථාවේ අපේ බුදු පිළිම වහන්සේලාට කිසිම හානියක් වෙලා තිබුණේ නැහනේ. ඕවා විද්‍යාත්මක පැහැදිලි කිරීම අවශ්‍ය නැහැ. මම තව දෙයක් කියන්නම්. මේ ළඟදී වුණ බස් රථ අනතුර. ඔව් අර කඩාගෙන ගියේ බුදුගේ කඩාගෙන ගියපු බස් රථ අනතුර. මොකද බස් එක ආපු වේගෙට බුදු පිළිමයට හානියක් වුණෙත් නැහැ. බස් එකේ හිටපු ඩ්‍රයිවර්ට හානියක් වුණෙත් නැහැ, මගින්ට හානියක් වුණෙත් නැහැ. වැඩි දෙයක් ඕනේ නැහැ. කොටි වරද්ද ගත්තේ දලදා මාලිගාවට ගහලානේ. කනගාටුවෙන් වුණත් මගේ දරුවන්ට විශේෂ කාරණාවක් තියෙනවා කියන්නේ. ලග්න 3ක් තියෙනවා. ඒ දරුවන්ට බොහෝම අපල කාලයක් තමයි ඉස්සරහට එන්නේ. මොකද ඒ දරුවන්ට රිය අනතුරු වෙන්න පුළුවන්. මුහුදු වල, වැව් වල දිය නාන්න යන ඒ දරුවෝ ඉන්නවා නම් ඒ හින්දා ඒ දරුවෝ මේ වැඩසටහන නම් මග ඇරලා යන්න එපා. අසුබ ශක්තියක් තියෙන මිනිසයා හිතන්නේ ගුරුකම් පැත්තෙන් මේ ප්‍රශ්න ඇති වෙන්නේ. එහෙමයි කියලා ඊළඟට ඒ මිනිස්සයා යන්නේ දේවාල පස්සේ. ඉතින් අපල කරදර තියෙන මිනිස්සෙක් දේවාල පස්සේ ගියා කියලා ඒ මිනිස්සයාගේ ප්‍රශ්න හරියන්නේ නැහනේ. මම පැලඳගෙන ඉන්න මේ පළඳනාව. මොකද මම මේක පැලඳගෙන ඉන්නේ ලස්සනක් ගන්නවත් විලාසිතාවකට පැලඳෙන දෙයක් නෙවෙයි මේක. මොකද මේක මම පැලඳගෙන ඉන්නේ මලයාලම් ගුරුකම් කියන්නේ එසේ මෙසේ දෙයක් නෙවෙයි. මොකද මම ඉගෙනගත්ත දෙයක්, මම ඉන්දියාවට ගිහලා ඉගෙනගත්ත දෙයක් තමයි මලයාලම් ගුරුකම් කියන්නේ. මලයාලම් බන්ධනේ කිව්වොත් කෙරුවා තමයි ආයෙ කඩන්න බැහැ කියලා. වැඩ දන්න මිනිස්සයා රඟපාන්නේ නැහනේ. වැඩ දන්න මිනිස්සයා වැඩේ කරලා මිනිස්සයාට පෙන්නනවා ඇරෙන්න රඟපාලා කෑ ගහලා ඒ දේවල් වලින් නෙවෙයි වැඩ කරන්නේ. මිනිස්සයා වැඩක් කරන්නේ දැනුමින්. Taman දන්න දේෙන් මිනිස්සෙකුට වැඩක් කරලා දෙන්නේ. කැඩලා තියෙනවා නම් ඒ දරුවන්ගේ පෞල් ජීවිත හදලා දෙනවා. ආදර සම්බන්ධතා බිඳිලා තියෙනවා නම් ඒ දේවලුත් හදලා දෙනවා. ඉතින් කොහොමද ඔබතුමිය මේ නොමිනේ ලබා දෙන්නා වූ කෙම්ටම තුලින් මේ මනුස්ස ජීවිතය උඩු යටිකුරු කරලා දුප්පතුන් පෝසතුන් බවට පත් කරන්නේ? Hello Bima. අඳුරු සෙවණැලි අඳුරු බලවේග මනුෂ්‍ය ජීවිතයකට බලපෑවොත් ඒ මනුෂ්‍ය ජීවිතය මිහිපිට අපාය අත්දකින්න එක කාටවත්ම නවත්තන්න බෑ. මොකද ඒ විඳවිල්ල අපිට වචන වලට පෙරලන්න බෑ. ඒකයි අපි කියන්නේ ඒක අපාගත වෙනවා කියලා. ඉතින් මේ නෙගටිව් එනර්ජිස් එක්ක එන්නා වූ මේ අඳුරු සෙවණැලි අඳුරු බලවේග එතකොට අනිත් පැත්තෙන් බැලුවොත් නොපෙනෙන ලෝකෙ තිබෙනා වූ මේ නපුරු ආත්මවල බලවේග මේ සියල්ල එක්ක පුදුමාකාර විදියට සටන් කරලා ඔබේ ජීවිතෙන් ඒ හැම දෙයක්ම පළවල හැරලා පොසිටිව් එනර්ජිස් ඔබේ ජීවිතයට උදා කරලා දෙන්න පුළුවන් කෙනෙක්ව ටීවී ලංකා හෙළබිම්ම අපිට හම්බ වුණා. මං හිතන්නේ ඒක මගේ වාසනාව වගේම අපේ ක්‍රූ එකේ වගේම අපේ ආදරණීය ප්‍රේක්ෂකයන්ගේත් වාසනාවම වෙන්න ඕනේ. මොකද මම එහෙම වගකීමින් කියන්නේ මෙතුමිය එසේ මෙසේ කෙනෙක් නෙමේ. ඉන්දියානු කල්ලු මලයාලම් ආభాෂයට ලත් මෙතුමිය ඉන්දියාවටත් ගිහිල්ලා ගොඩාක් ඒ දුර වැඩිදුර අධ්‍යාපනය හදාරලා ප්‍රායෝගිකව කළු මලයාලම් ශාස්ත්‍රය තුලින්
ඕනම දෙයක් ඕනම ඔබේ ගැටලුවකට විසඳුම් ලබා දෙන්න පුළුවන් ආචාර්යතුමියක්. ඉතින් මම මෙන්න මේ විදිහට කියන්නම් ඔබේ මගේ ජීවිත කතාවේ වෙනස්ම පැත්තකට පෙරලන්න පුළුවන් විශ්ව ශක්තිය එතකොට ටැරොට් රීඩින්, ඒන්ජල් නම්බර්ස් මේ හැම දෙයකින්ම ඔබට වාසනාව සලසා දෙන මෙතුමිය තමයි গুপ্ত විද්‍යා ආචාර්යිනී රංගානි මහත්මිය. අපි ආයුබෝවන් කියලා පිළිගමු. අයිබෝවන්. ඉතින් අපි මුලින්ම කතා කරමු මේ අඳුරු බලවේග කොහොමද මෙතුමිය මෙහෙම කරද්දී මනුෂ්‍ය ජීවිතයෙන් පළවලා හැරලා පොසිටිව් එනර්ජීස් අපේ ජීවිතයට ඇතුල් කරන්න කියලා අපි කතා කරමු. අඳුරු බලවේගයක් තියෙන මිනිස්සයා මිහිපිට විඳවනවා වෙන්න පුළුවන්. ඒ දරුවට අඳුරු බලවේගයක් තියෙනකොට දියුණුව නැහැ. සතුට සැනසීම නැහැ. ඒ දරුවගේ කියන්නේ ජීවිතයේ ශක්තිමත් භාවයක් නැහැ ඒ දරුවට. ඉතින් අඳුරු බලවේගයක් මිනිස්සෙකුට ආවම යක්ෂ ප්‍රේත භූතාත්මයකින් හෝ විශ්වයෙන් විශ්ව ශක්තියක් නොලැබීම හෝ ඒ වගේ දේවල් මිනිස්සෙකුට වෙනකොට මිනිස්සයාගේ දියුණුව නැති වෙලා මිනිස්සයාගේ සියලුම කාරණා බිඳ වැටෙනවා. ඒ කියන්නේ එක තැන හිටීමකට ලක් වෙනවා. මොකද ඒ මිනිස්සයාට දියුණු වීමක් නැහැ. කල්පනාකාරීව වැඩක් කරගන්න බෑ. එතකොට අපි දන්නවා ඔබතුමිය හරිම පහසුවෙන් ඔය අඳුරු බලවේග මනුෂ්‍ය ජීවිතයෙන් අයින් කරනවා. එහෙම කරන්නේ කොහොමද ඇත්තටම අපි අපේ ප්‍රේක්ෂකයන්ගෙන් කියමු. එතකොට මිනිස්සෙක්ට ඒ වගේ අඳුරු බලවේගයක් තියෙනවා නම් යంత్ర මන්ත්‍ර හරහා ඒ දේවල් අයින් කරන වැඩ කටයුතුත් මම කරනවා. එතකොට විශ්ව ශක්තිය හරහා ඒ සියලු අඳුරු බලවේග ඒ දේවල් වලින් ඒ දරුවට සිතක් ශාන්තියක් කරන විදිහක් දන්නවා. මොකද ඉගෙනගත්ත කාරණාවලිනුත් කරනවා. විශ්ව ශක්තියේ බලයනොත් ඒ දරුවට ඒ කාරණා ඒ දරුවගේ ප්‍රශ්න ගැටලු සියලු දේම විසඳලා දෙන්න ඒ හැකියාව තියෙනවා. ඔව් අපි අහලා තියෙනවා දැන් බෞද්ධ ආගම පැත්තෙන් ගත්තොත් පිරිත් වලින් පුළුවන් කියලා. පිරිත් වලින්. එතකොට කතෝලික ක්‍රිස්තියානි ආගම පැත්ත ගත්තොත් යාඥා බලෙන් පුළුවන් කියලා. ඒතර මුස්ලිම් කට්ටියත් යාඥා කරනවා. ඒතර හින්දු කට්ටියත් ඒ වගේ මන්ත්‍ර ශ්ලෝක කියනවා. ඉතින් මේ දේවල් වලින් කොහොමද ඔය අඳුරු බලවේග වලට සටන් කරවන්නේ? විශ්වයට අපි මුදා හරින හඬ පිරිත් වෙන්න පුළුවන්, ශ්ලෝක වෙන්න පුළුවන්, යාඥා වෙන්න පුළුවන්. ආගම අදාළ නැහැ. මොකද බෞද්ධ ආගමික නම් අපි පිරිත් කියනවා, බෝධි පූජා තියෙනවා, අපි ඒ කටයුතු කරනවානේ. ඉතින් අපි මේ දේවල්ුත් එක්ක විශ්වයට සම්බන්ධ වෙනවා. මොකද අපි අපේ හඬ තමයි විශ්වයට නිකුත් වෙන්නේ. බෝධි පූජාවක් තියෙනවා නම් ඒ බෝධිය ළඟට ගිහිල්ලා ගාතාවල් අපිනේ කියන්නේ. ඉතින් එතකොට මේ ශබ්දය තමයි විශ්වයට මුසු වෙන්නේ. ඉතින් ඒ විශ්වයට ඒ මුසු වෙන ශබ්දය හරහා තමයි ඒ අඳුරු බලවේග නැති වෙන්නේ. ඒ සියලු දේවල් ශ්ලෝක හෝ වේවා පිරිත් හෝ වේවා ඒ සියලු දේවල් අපි විශ්වයට නිකුත් කරන හඬ තමයි අඳුරු බලපෑම් නැති වෙලා යන්නේ ඒ කාරණාවල්. එතකොට බෞද්ධ ආගමික විදිහට මේ අපි හිතුවොත් පහුගිය වසරවල ලොකු සුනාමි රැලක් ආවා. ඉතින් ඒ සුනාමි රැළ ආවට පස්සේ අපේ බුදු පිළිම වහන්සේලාට කිසිම හානියක් වුණාද? නැහැ. ඔච්චර ලොකු මහා විනාශයක් වෙලා ගෙවල් දොරවල් කඩාගෙන ගියා, මිනිස්සු නැති වුණා. එතකොට කෝච්චියක් හිටන් පෙරලිච්ච අවස්ථාවක් තිබුණානේ. ඉතින් ඒ අවස්ථාවේ අපේ බුදු පිළිම වහන්සේලාට කිසිම හානියක් වෙලා තිබුණේ නැහනේ. ඕවා විද්‍යාත්මක පැහැදිලි කිරීම අවශ්‍ය නැහැ. මම තව දෙයක් කියන්නම්. මේ ළඟදී වුණ බස් රථ අනතුර. ඔව් අර කඩාගෙන ගියේ බුදුගේ කඩාගෙන ගියපු බස් රථ අනතුර. මොකද බස් එක ආපු වේගෙට බුදු පිළිමයට හානියක් වුණෙත් නැහැ. බස් එකේ හිටපු ඩ්‍රයිවර්ට හානියක් වුණෙත් නැහැ, මගින්ට හානියක් වුණෙත් නැහැ. ඉතින් ඒව සමාජයේ අත්විඳින ඒ අත්දැකීම් අත්විඳින මිනිස්සු බොහොමයක් ඉන්නවා සමාජයේ. වැඩි දෙයක් ඕනේ නැහැ. කොටි වරද්ද ගත්තේ දලදා මාලිගාවට ගහලානේ. අනිවාර්යයෙන්ම. ඉතින් දැන් ඔබතුමිය කියන විදිහට ඒ වගේ ආගමික ස්ථානවල අර ඔබතුමිය කලින් කිව්වා වගේ අර ගාථා කියනවා, ශ්ලෝක කියනවා, යාඥා කියනවා. එතකොට ඒ කියන්නේ අර එනර්ජි එක වැඩි, පොසිටිව් එනර්ජි එක වැඩි. අපි මොකද ඒක අර ශබ්ද තරංග වලින් ඒ දේවල් මුදාහන්න නිසා. ඒකනේ දැන් ඔබතුමිය කියන්නේ නේද? ඔව්. එතකොට අපිට ලේසි අර නෙගටිව් එනර්ජිස් එක්ක සටන් කරන්න. දැන් අපි ඔබ වෙනුවෙන් අහන්නට හදන්නේ ඔබ ජීවිතය තුළ අපි උපත්තියෙන්ම ගේන ග්‍රහචාරයක් තියෙනවානේ. ඒකෙන් ඔබට මට ලග්නයක් කිමි. මේ ලග්න කතාව මේ වෙද්දි ගොඩාක් ප්‍රසිද්ධයි. හැබැයි හරිම ලග්න පලාපලයක් අපිට අවශ්‍ය නම්, හරිම ග්‍රහ දෝෂ හඳුනා ගැනීමක් අපිට අවශ්‍ය නම්, ඒකට අපේ වචනෙන් කියනවා නම් හොඳම දන්න විශේෂඥ කෙනෙක් අවශ්‍යයි. අන්න එහෙම කෙනෙක් තමයි මේ රංගානි මහත්මිය කියන්නේ. ඉතින් ඒ නිසා ලග්න බලාපල ගැන අපි දැන් කතා කරන්න මේ සූදානම් වෙන්නේ. ජ්‍යොතිෂය කියන්නේ ලග්න කියන්නේ ඒ දේවල් අපි අපේ උපත්තියෙන්ම අරන් එන දේවල්. ඉතින් මිනිස්සයාට
උපන්දා සිට මිය යන තෙක් සුබ හෝ අසුබ ප්‍රතිබල මිනිසයාට ඒ ග්‍රහචාරය හරහා ලැබෙනවා. මිනිස්සෙකුට ග්‍රහචාරයෙන් ලැබෙනවා නම් අසුබ ශක්තියක් අපල කියනවා. අපි මේ දේවල් වලට අපි කියන්නේ අපල කියලා. සුබ පැත්තක් තියෙන මිනිසයා සමාජයේ ශක්තිමත්ව සියලු දේවල් කරගෙන හොඳින් ඉන්න මිනිසයා ග්‍රහචාරයේ පැත්තෙනුත් හොඳ මිනිසෙක් වෙන්න පුළුවන්. ඉතින් අපල කරදර තියෙන මිනිසයා හිතන්න පුළුවන් අපිට මොන හරි ගුරුකමක් කරලා, හෝනියමක් කරලා. අසුබ ශක්තියක් තියෙන මිනිසයා හිතන්නේ ගුරුකම් පැත්තෙන් නෙමෙයි ප්‍රශ්න ඇති වෙන්නේ. එහෙමයි කියලා ඊළඟට ඒ මිනිසයා යන්නේ දේවාල පස්සේ. ඉතින් අපල කරදර තියෙන මිනිසෙක් දේවාල පස්සේ ගියා කියලා ඒ මිනිසයාගේ ප්‍රශ්න හරියන්නේ නැහනේ. ඒ මිනිසයා කරන්න ඕනි ග්‍රහචාරය පැත්තෙන් ජ්‍යොතිෂ්‍ය පැත්තෙන් ගන්න පුළුවන් පිහිට ගන්න ඕනේ. හැම දෙයකටම ගුරුකම් කරලා හරියන්නේත් නැහැ. ග්‍රහාපල වලට ගුරුකම් කරලා හරියන්නේත් නැහැ. ඉතින් මේ දේවල් අපි හරියට තෝරා බේරගෙන ඕනි මිනිස්සෙක්ට දෙයක් කරන්න. මොකද මිනිස්සයාගේ ජ්‍යොතිෂ්‍ය පැත්තෙන් කරෙන්න ඕනි දේ ජ්‍යොතිෂ්‍ය පැත්තෙන් කරන්න ඕනි. ගුරුකම් පැත්තෙන් කරන්න ඕනි දේ ගුරුකම් පැත්තෙන් කරලා දෙන්න ඕනි. මිනිස්සෙකුට වෙන කියන්නේ ආගමික පැත්තෙන් කරන්න පුළුවන් දෙයක් තියෙනවා නම් ඒව ආගමික පැත්තෙන් කරන්න ඕනි. හැම දෙයකටම ගුරුකම් පටලවා ගන්න හොඳ නැහැ. මම හිතන්නේ ඔබට තේරෙනවා ඇති පැනඩෝල් හැම දෙයකටම හරියන්නේ නැහැ. පිරිටන් හැම දෙයකටම හරියන්නේත් නැහැ. අසමෝදගම් හැම දෙයකටම හරියන්නේත් නැහැ. කොත්තමල්ලි හැම දෙයකටම හරියන්නේත් නැහැ. ඔන්න ඔබට තේරෙන භාෂාවෙන් මම කිව්වේ. මෙතුමිය කිව්වේ හරි සරල දෙයක්. අවශ්‍ය තැනට අවශ්‍ය දෙයින් කරන්න ඕනේ. මොකද අද මේ සමාජයේ ඉන්නවනේ මේ බොරුවට ආරූඪ වෙච්ච ගුරුමෑණිවරු, සාමිලා, ගුරුන්වහන්සේලා එයාලා මං හිතන්නේ හැම දෙයකටම කියන්නේ ඔයාට පොඩි විනයක් කරලා. එහෙම නේද මෑණියෝ? එතකොට අපි අහිංසක ජනතාව රැවටෙනවා. ඔව් ඔබතුමිය කියන කාරණාව බොහොම වැදගත් කාරණාවක්. මේ අද සමාජයේ මට එන ප්‍රශ්නත් එක්ක බොහොම වැදගත් කාරණාවක්. මොකද ගොඩාක් ළමයි එනවා දේවාල වලට අහුවෙලා අපිට කතා කරන ළමයි ඉන්නවනේ. ඒ කතා කරන දරුවා දේවාලක මෑණියෝ කෙනෙක්ට හරි ඔය ගුරුන්වහන්සේ කෙනෙකුට හරි කාට හරි අහුවෙලා. ඉතින් එතකොට මේ මිනිස්සු කියන්නේ අපල කරදර තියෙන ළමයාටත් ජ්‍යොතිෂ්‍ය පැත්තෙන් කෙරෙන්න ඕනි දෙයට දේවාලයකට ගියාම මේ මිනිස්සු කියන්නේ ඔයාට හෝනියමක් කරලා, ඔයාට කොඩි විනයක් කරලා. කලු කුමාර දෝෂයක් තියෙනවා. ඉතින් ඒ දේවල් පටලවලා මිනිස්සු පටලවන මිනිස්සුනේ ඉන්නේ. ඉතින් ඒ වගේ දේවල් මම නම් කරන්නේ නැහැ ඇත්තටම. මිනිස්සෙක් පිහිටක් බලාගෙන ආවම ඒ මිනිස්සයාගේ ප්‍රශ්නේ මොකද්ද කියලා තමයි ඉස්සෙල්ලම බලන්නේ. ජ්‍යොතිෂ්‍ය පැත්තෙන් නම් ජ්‍යොතිෂ්‍ය පැත්තෙන් කෙරෙන්න ඕනි දේවල් කරලා දෙනවා. ගුරුකම් පැත්තෙන් ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ දරුවට ඒ පැත්තෙන් කෙරෙන්න ඕනි දේවල් කරලා දෙනවා. ලග්න 4ක් තියෙනවා. ඒ ලග්න 4ට මේ එන කාලේ ඉස්සරහට එන කාලේ සුබම ප්‍රතිඵල ගන්න පුළුවන් හොඳ කාලයක් තමයි ඉස්සරහට එන්නේ. මේ දරුවන්ගේ බලාපොරොත්තු කාරණා තිබුණා නම් ගෙවල් දොරවල් හදාගන්න, යාන වාහන ගන්න, දියුණුව සම්බන්ධව ඒ දරුවන්ගේ සියලු කාරණා ඉෂ්ට වෙන සුබම සුබ කාලයක් තමයි ඉස්සරහට එන්නේ. ඒ ලග්න 4 තමයි සිංහ, මේෂ, ධනු, කුම්භ. ඒ ලග්න හිමියන්ට ඊටාම සුබයි. සියලු බලාපොරොත්තු කාරණා සියලු දේවල් ඉෂ්ට වෙන සුබ ප්‍රතිඵල එන හොඳම හොඳ කාලයක්. කනගාටුවෙන් වුණත් මගේ දරුවන්ට විශේෂ කාරණාවක් තියෙනවා කියන්නේ ලග්න 3ක් තියෙනවා. ඒ දරුවන්ට බොහෝම අපල කාලයක් තමයි ඉස්සරහට එන්නේ. මොකද ඒ දරුවන්ට රිය අනතුරු වෙන්න පුළුවන්. මුහුදු වල, වැව් වල දිය නාන්න යන දරුවෝ ඉන්නවනම් ඒ දරුවන්ට හදිසි අනතුරු වෙන්න පුළුවන්. ඒ ලග්න 3 තියෙන දරුවන්ට ජීවිත හානි පවා සිදුවිය හැකි මේ ඉස්සරහට එන කාලය තුල. ඒ හින්දා ඒ දරුවෝ මේ වැඩසටහන නම් මග ඇරලා යන්න එපා. ජීවිත හානි තියෙනවා කියලා අනේ මන් දැන් මැරෙයි කී ඉන්න කියලා නෙමෙයි අපි මේ වැඩසටහනේදී ඔබට කියන්නේ. වෙන්න තියෙන හානිය කලින් වළක්වා ගන්න තමයි අපි මේ පාර පෙන්වන්නේ. ඉතින් දැන් ආදරය නිසා දුක් විඳින ඔබ ගැන අපිට කතා නොකරම බෑ. මොකද ටීවී ලංකා හෙළබිම අපේ ප්‍රේක්ෂකයෝ ගොඩාක් දෙනෙක් ඉන්නේ මේ ආදරය තුලින් දුක් විඳින අය. ඒ අයට අපි ගොඩාක් සැනසීම ලැබලා දීලා තියෙනවා. තමුන්ගේ ආදර කතාවලට නැවත පණ දීලා තියෙනවා. ඉතින් අපි ඒ ගැන තමයි මේ කතා කරන්නේ. ඉතින් ඔබ ආදරය නිසා දුක් විඳිනවා නම් තව දුරටත් දුක් විඳින්න අවශ්‍ය නැහැ. රංගානි මහත්මිය ඉන්නවා ඔබේ ආදරය ඔබ ළඟට ගෙනල්ලා දෙන්න. කොහොමද ඇත්තටම ඔබතුමිය මේ දේ කරන්නේ? ආදර සම්බන්ධතාව ගැන කතා කරන්න කලින් මේ පැත්ත කතා කරන්න කලින් මම මේ දෙයට උත්තර දීලා ඉන්නම්. මොකද අර අපල කරදර තියෙනවා කියපු දරුවන්ට ඒකෙන් ගැලවෙන්න දෙයක් තියෙන්නත් එපේ. ඒ ප්‍රශ්නෙන් ඒ දරුවන්ට මිදෙන්න දෙයක් තියෙන්න ඕනි. අපල කරදර තියෙන දරුවන්ට බෝධි පූජා තියන්න පුළුවන්. එතකොට ෂෙත් සාන්ති කර්ම කරන්න පුළුවන්. ලොකුවට ඒ අපල කරදර තියෙන දරුවන්ට ජ්‍යොතිෂ පැත්තෙන් ඒ හඳහන බලලා ඒ දරුවන්ට පළඳින්න පුළුවන් යන්ත්‍ර තියෙනවා. එතකොට ඒ දරුවන්ගේ අර උපන් වෙලාවල් අනුව ඒ අපල අනුව පළඳින්න පුළුවන් මුදු තියෙනවා. නවරත්න මුදු තියෙනවා. ඒ කියන්නේ අපල නැතිකරන්න කෙරෙන්න ඕනි කාරණා කටයුතු ගොඩක් තියෙනවා. මම පළඳගෙන ඉන්න මේ පළඳනාව. මොකද මම මේක පළඳගෙන ඉන්නේ ලස්සනක් ගන්නවත් විලාසිතාවකට පළඳින දෙයක් නෙවෙයි මේක. මොකද මේක මම පළඳගෙන ඉන්නේ අපල කරදර වලට. එතකොට විශ්වයෙන් ශක්තිය ලැබෙන ක්‍රමයක් තමයි මේක. ඒක හැමෝටම හරියන්නේ නැති වෙන්න පුළුවන්. අපල කරදර තියෙන දරුවන්ට ඒ දරුවන්ගේ වෙලාව බලලා ග්‍රහචාරය බලලා
කෙරෙන්න ඕනි කටයුතු කාරණා කරලා දෙනවා. ඔබතුමිය අහපු ඊළඟ ප්‍රශ්නේ ආදර සම්බන්ධතා ගැන කතා කරොත් වශී ගුරුකම් සම්බන්ධව මම නම් වශී බන්ධන කරන්නේ මලයාලම් ගුරුකම් හරහා තමයි. මලයාලම් ගුරුකම් කියන්නේ එසේ මෙසේ දෙයක් නෙමෙයි. මොකද මම ඉගෙනගත්ත දෙයක්, මම ඉන්දියාවට ගිහලා ඉගෙනගත්ත දෙයක් තමයි මලයාලම් ගුරුකම් කියන්නේ. එතකොට ඒ වගේ වශී බන්ධනයක් මලයාලම් ගුරුක අපි අහලා තියෙනවානේ. මලයාලම් බන්ධනය කිව්වොත් කෙරුවා තමයි ආයෙ කඩන්න බැහැ කියලා. ඒකට මොනවද අවශ්‍ය වෙන්නේ? ඒ දරුවගේ අවශ්‍ය වෙන්නේ ගුරුකමක් කරනවා නම් නම, පින්තූරේ, උපන් වෙලාව, ඒ විස්තර ටික තමයි අවශ්‍ය වෙන්නේ. එතකොට ලංකාවේ හිටියත් පිටරට හිටියත් ඔය මලයාලම් බන්ධනය තුලින් දෙන්නෙක් එකතු කරන්න ඔබතුමියට යන වෙලාව එකයිද? එහෙම නැත්නම් වෙනස්ද? මලයාලම් ගුරුකම් හරහා වශී ගුරුකමක් කරනවා කියන්නේ ලංකාවේ දරුවෙක් වුණත් පිටරට දරුවෙක් වුණත් යන කාල සීමාව එකයි. එතකොට මේ අපි අහලා තියෙන සමහර ගුරු මෑණිවරු ගුරුන්වහන්සේලා මේ අප්පගෙන මේ පොළවේ පය ගහගෙන කියනවා නෑ මුහුදෙන් එතරට අච්චර කරන්න ඕනේ මෙච්චර කරන්න ඕනේ. ඒව බොරුද එතකොට? වැඩ දන්න මිනිස්සයා රඟපාන්නේ නෑනේ. වැඩ දන්න මිනිස්සයා වැඩේ කරලා මිනිස්සයාට පෙන්නනවා ඇරෙන්න රඟපාලා කෑ ගහලා ඒ දේවල් වලින් නෙවෙයි වැඩ කරන්නේ. මිනිස්සයා වැඩක් කරන්නේ දැනුමින්. Taman දන්න දේෙන් මිනිස්සෙකුට වැඩක් කරලා දෙන්නේ. මොකද අපි කෑ ගැහුවා කියලා, අපි මිනිස්සෙකුට බොරු කිව්වා කියලා ඒ මිනිස්සයාගේ ප්‍රශ්නේ විසඳෙන්නේ නෑනේ. මොකද අපි දෙයක් හරියට කරොත් තමයි ඒ දරුවගේ ප්‍රශ්නේ විසඳෙන්නේ. ඉතින් මලයාලම් ගුරුකම් හරහා මම කෙරෙන්න ඕනි කටයුතු කාරණා සියලු දෙයක්ම කරනවා. වශී බන්ධන, පෞල් ජීවිත කැඩලා තියෙනවා නම් ඒ දරුවන්ගේ පෞල් ජීවිත හදලා දෙනවා. ආදර සම්බන්ධතා බිඳිලා තියෙනවා නම් ඒ දේවලුත් හදලා දෙනවා. ගැහණු පිරිමි කියලා ભેදයක් නැහැ. වශී බන්ධන මම කරනවා. ගැහණු කියන සම්බන්ධතාව වුණත් පිරිමි කියන සම්බන්ධතාව වුණත් ඒ දේවලුත් මම කරනවා. ඒ සියලු කාරණා ඒ කතා කරන දරුවගේ හරියට ප්‍රශ්නේ අඳුනගෙන පිළිතුරක් දෙන්න කලින් මම අඳුන බලනවා. ඒ දරුවගේ නම රූපේ සම්බන්ධ කරලා ඒ අඳුන හදලා ඒ දරුවගේ අඳුන බලලා තමයි වශී බන්ධනයක් කරන්නේ. ඉතින් කොහොමද ඔබතුමිය මේ නොමිලේ ලබා දෙන්නා වූ කෙම්ක්‍රම තුලින් මේ මනුස්ස ජීවිතය උඩු යටිකුරු කරලා දුප්පතුන් පෝසතුන් බවට පත් කරන්නේ? මම කෙම් ක්‍රමයක් කියලා දෙන්නම්. මේ කෙම් ක්‍රමය කරා කියන්නේ කෝටිපතියෙක් වෙනවාමයි. මේක බදාදා දවසක සවස 6ට දතකට මැදලා මූණ සෝදලා පිරිසිදු වෙලා බුදු පහන තියලා Tamanට අවශ්‍ය දේවල් ඒ ප්‍රාර්ථනාවන් ප්‍රාර්ථනා කරලා ලුණු සුවල්පයක් අරගෙන ඒක 4කට බෙදලා නිවසේ 4 කොනේ තියන්න. නැවත බුදු පහන ළඟට ඇවිල්ලා ඔය දරුවන්ගේ ඒ අවශ්‍ය ප්‍රාර්ථනාව කාරණාව ඉෂ්ට සිද්ධ වෙන්න ඒ දේවල් තමන් ඉල්ලන්න, විශ්වයෙන් ඉල්ලන්න. ඒ දේ විතරයි වෙන්න ඕනේ. ඒ ලුණු ටික දින 7ක් තියන්න ඕනේ. તો දින 7ෙම අපි ඒ පහන තියලා ඒ වගේම ප්‍රාර්ථනාව කරන්න ඕනේ. මම මේ කියලා දුන්න කෙම් ක්‍රමය මම අර ඉස්සලා කියපු සුබඵල ගෙන දෙන ලග්න හිමියෝ 4 දෙනා අනිවාර්යයෙන්ම කරන්න. ඒ දරුවන්ට ඒ කෙම් ක්‍රමය කරා කියන්නේ ලොතරැයි වාසනාව තියෙනවා. අනිවාර්යයෙන්ම ඒ දරුවන්ගේ ඒ වාසනාව දෙගුණ තෙගුණ වෙනවාමයි. ඒත් එක්කම අනිත් දරුවොත් මේ කෙම් ක්‍රමය කරන්න. ඒ දරුවන්ට ඒ දරුවෝ සල්ලි හොයාගෙන යන්න ඕනේ නැහැ. සල්ලි ওই දරුවන්ව හොයාගෙන එනවා. අහපු ප්‍රශ්න වලට අමතරව මම කරන කියන අනෙකුත් වැඩ කටයුතු ගැන මම මේ පැහැදිලි කිරීම කරන්නේ. තව දරුවන්ට තියෙන ප්‍රශ්නයක් තමයි නැන්දම්මලේලි ප්‍රශ්න. නැන්දම්මලේලි ප්‍රශ්න අද සමාජයේ බොහෝමයක් තියෙනවා. ඒ වගේම මද්ද්‍රව්‍ය සම්බන්ධව. එතකොට ඉගෙන ගන්න දරුවන්ට ඒ ශෙත්සාන්ති කර්ම, නිවෙස්වල ශෙත්සාන්ති කර්ම, බහිරව පූජා, ඒ සියලුම කාරණා වලටත් ඒ අවශ්‍ය කටයුතු කාරණා මම ගුරුකම් පැත්තෙන්, ජ්‍යොතිෂ්‍ය පැත්තෙන් හැම පැත්තකින්ම මේ අවශ්‍ය කාරණාත් කරනවා. අපි කෙටියෙන් මෙහෙම කියමු. ඔබට අවශ්‍ය හැමදේම එකම වහලක් යටින් ලබා ගන්න පුළුවන්. ඒ කියන්නේ ජ්‍යොතිෂ පැත්තෙන්, යంత్ర මන්ත්‍ර ගුරුකම් පැත්තෙන්, මේ විශ්ව ශක්තිය පැත්තෙන් මේ හැම දෙයක්ම එකම තැනකින් ඔබට ලබා ගන්න අවශ්‍ය නම් ඒ සියල්ලටම දැනුමලා গুপ্ත විද්‍යා ආචාර්ය රංගානි මහත්මිය සමග තමයි අද අපි මේ සම්බන්ධ වුණේ ඔබ වෙනුවෙන්. ඉතින් ඔබ කැමති නම් ඔබට පුළුවන් මෙතුමත් එක්ක සම්බන්ධ වෙලා ඔබේ ජීවිතයේ කඳුළු කතාවට තිත තියලා ඔබේ ජීවිතයට සිනහ උදා කරගන්න කියන කාරණාව මතක් කරමින් ඒ ගැන බොහොම වගකීමෙන් මතක් කරමින් මෙතුමියට අද සමුදෙන්නයි මේ සූදානම් වෙන්නේ. ආයිබෝවන්.